කොහොමද ඔයාලට මේ අපේ Next.js වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද Next.js ප්‍රොජෙක්ට් එකක් අපි ඉනිෂියලයිස් කරගන්න කියලා. මුලින්ම යන්න ඕනේ මේ Next.js org කියන සයිට් එකට. ඒකට ගියාම ඔයාලට මෙතන යට පේනවා ඇති get started button එකට යටින් npx create next app at latest කියලා තියෙනවා. ඒක කොපි කරගන්න. ඒකට එහා පැත්තේ තියෙනවා කොපි කරන icon එක. ඊට පස්සේ යන්න ඕනේ ඔයාට වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන තැන. මම මේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා right click කරලා ඔයාලට පේනද open in terminal කියලා තියෙනවා. මේක මගේ මේ තියෙන Windows 11 එකක්. ඔයාලා Windows 10 වගේ තියනවා නම් shift එකත් එක්ක right click කරන්න. එතකොට මේ වගේ එකක් පේන්නේ. ඒකේ open in terminal. ඊට පස්සේ අපි අර copy කරගත්තු එක මෙතනට paste කරන්න. control V ගහලා ඊට පස්සේ enter කරන්න. ඔයාලා දැන් මෙතන කියනවා ඔයාගේ project එකට නමක් දෙන්න කියලා. දෙන්නම් Next.js tutorial කියලා. Next.js වල මෙයාලා recommended language එක විදිහට base language එක විදිහට TypeScript, ESLint තියෙනවා. Tailwind CSS තියෙනවා. styling විදිහට style normal CSS නෙමෙයි Tailwind CSS තියෙන්නේ. ඔයාලා Tailwind CSS වලට familiar නැත්තම් ඔයාලට normal CSS පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඊට වඩා Tailwind එක ඇත්තටම ලේසි. මම කලින් වීඩියෝ කතා කරා අප්ලෝඩ් එක ගැන. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් මේ වීඩියෝ එක බලලා එන්න එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලා පේනවා ඉතින් ෆෝල්ඩර් එක හැදිලා තියෙනවා Next.js tutorial කියලා. මේක ඇතුළට අද අවශ්‍ය කරන ඔක්කොම ෆයිල්ස් ටිකයි ෆෝල්ඩර්ස් ටික ඔක්කොම මෙතනට ඩවුන්ලෝඩ් වෙනවා. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන තරමට මේක ඉක්මනට ඩවුන්ලෝඩ් වෙනවා. මගේ දැන් ඔයාලට පේනවා ඉතින් මගේ ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මම මෙතන ගහන්න මම මේ හදාගත්තු ෆෝල්ඩරේ ඇතුළට යනවා දැන්. cd Next.js tutorial. ඔයාලා Mac එකක් use කරනවා නම් මේ command ටිකමයි යන්නේ කිසි වෙනසක් නැහැ. මගේ code editor එක විදිහට මම පාවිච්චි කරන්නේ VS Code එක. අපිට VS Code එකකින් මේ folder එක open කරගන්න පුළුවන්. මෙතන code dot කියලා enter කරපු ගමන් VS Code එකෙන් open වෙනවා. මේක තමයි අපිට මුලින්ම හම්බෙන folder structure එක. මේක මේ තියෙන app folder එක. මේක ඇතුළේ තමයි අපේ website එක තියෙන්නේ. මේ එළියෙන් තියෙන public folder එක තියෙනවා. මේක ඇතුළට අපි දාන්නේ අපේ logos ඊට පස්සේ favicon වගේ දේවල්. අනික් අර React වගේම තමයි මේකෙත් package lock package JSON ඒවා තියෙනවා. මේ package JSON එකට තමයි අපේ dependencies install කරන්න. ඒ කියන්නේ එක එක packages අපි පාවිච්චි කරනවා. අපි ඉස්සෙල්ලාම මේකේ තියෙන අනවශ්‍ය file ටික අයින් කරගෙන ඉමු. මේකේ boilerplate code එක අයින් කරගෙන ඉමු. මම ඉස්සෙල්ලාම layout file එකට යන්නම්. මෙතන ඔයාලට ලොකු දෙයක් වෙනස් කරන්න නැහැ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලා use කරලා තියෙන font එක ඕනනම් ඒක තියෙන්න පුළුවන්. නැත්නම් ඒක අයින් කරන්නත් පුළුවන්. මම ඒක දැනට මෙහෙම තියන්න. අපිට මේ තියෙන page.tsx එක මේකේ ලොකු මේකේ boilerplate code එකක් තියෙනවා. අපි ඒක අයින් කරලා දාමු. ඉස්සෙල්ලා මම ඔයාලට මේක run කරලා පෙන්නන්න. අපිට මේ terminal එක ගන්න මෙතනින් terminal එකට ගිහිල්ලා new terminal යන්න පුළුවන්. මම දැන් use කරේ මේ shortcut key එක. අපිට මේක run කරන්න npm run dev. මම එතන npm run dev කියලා ගැහුවේ. ඔයාලට පේනවා ඇති. මෙතන package.json එකේ script යටතේ dev කියලා තියෙනවා. next dev. අපිට npm run ගහලා අපිට මේ command ටික run කරාම අදාළ script එක run කරගන්න පුළුවන්. අපිට development mode එකේදී අපි site එක run කරන්න npm run dev ගහලා. එතකොට run වෙන script එක තමයි next dev. අපි මේක production වලදී අපි build එකක් ගන්නවා. එතකොට build npm run build ගහලා npm start ගහනවා. එතකොට npm start ගහුවාම run වෙන්නේ අර අපි හදාගත්තු build එක. ඔයාලට පේනද මෙතන local කියලා තියෙනවා link එකක් දීලා localhost 3000 network එකක් තියෙනවා network port එකක් දීලා IP address එක connect වෙලා ඉන්න wifi එකේ තව මොන හරි devices තියෙනවා නම් මෙන්න මේ IP address එක through අපිට අපේ site එක visit කරන්න පුළුවන්. ඔයා හිතන්න දැන් ඔයාගේ home wifi එකට connect වෙලා ඉන්නේ. එතකොට ඒ wifi එකෙම තව ඔයාගේ phone එකත් connect කරලා තියෙනවා. ඔයාට පුළුවන් මේ address එක ගහලා ඔයාගේ Next.js site එක මෙතනින් බලා ගන්න. මේක ගොඩක් වැදගත් වෙනවා website එක responsiveness එක හදද්දී. අපිට වෙනම fitting third party apps, third party software, third party website පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපිට අපේම phone එක පාවිච්චි කරලා අපිට බලා ගන්න පුළුවන් site එකේ කොහොමද mobile responsive එක තියෙන්නේ කියලා. දැනට මම localhost 3000 එක පාවිච්චි කරනවා. මේක තමයි අර boilerplate code එක. ඔය මේ code එක තමයි වෙන්නන්නේ. හරි. අපි ඒක දැනට අයින් කරගමු. ඉතල div එකක් දීලා hello world. ඔයාලා බලනවාද ඇයි මේ background එක black වෙලා තියෙන්නේ කියලා.
ඒ වෙලා තියෙන ඔයාලට මෙතන මේ global.css එකේ ඔයාලට වෙනවද මෙතන root එකේ background color එක black color එකක් දීලා තියෙනවා black variant එක. මෙතන මට කියන්න අවුතුණා මේ global.css එකේ තමයි මුළු app එකේම style පැත්ත බලන්නේ. ඒ කියන්නේ මේක ඇතුළට අපි දාන මොනවා හරි CSS code මුළු app එකටම වළංගුයි. අපිට දැනට මේකෙ මුකුත් වෙනස් කරන්න දෙයක් නැහැ, අයින් කරන්න දේවල් මුකුත් නැහැ. මේක මෙහෙම තියන්න පුළුවන්. මම මෙතන අයින් කරගන්නම් මේ මට මේ Faviken ඉව වැඩක් නැහැ. සහ public එකේ තියෙන මේ ෆයිල් ටික වැඩක් නැහැ. මම දැන් ඒක ඔෆ් කරගන්න control C ගහලා CLS කියලා ගැහුවාම අපිට පුළුවන් අපේ ටර්මිනල් එක clear කරගන්න. කලනම් clear CLEAR මම හිතන්නේ. අපිට තියෙනවා dependencies වගේක් install කරගන්න. මම ඒ ටික දැන් install කරන්න. npm i මොකද npm i කියන්නේ? අපි මේකට npm install කියලාත් කියනවා දිග වචනේ. ඔයාලා ඒක අහලා ඇති. ඒකේ කෙටි වචනේ තමයි npm i. මම මේකට දාගන්න bcrypt.js JSON web token JSON web token කියන්නේ JWT mongoose සහ nextauth. මම nextauth එක ගැන ඉස්සරහට කියන්න. අපි nextauth එක පාවිච්චි කරන්නේ authentication වලට. mongoose කියන්නේ අපි mongodb එක connect කරගන්න පාවිච්චි කරන dependency එක. mongoose එකේ තියෙන විශේෂත්වය තමයි අපිට පළවෙනි එකපාරක් connect කරලා ඒ connection එක mongodb එකත් එක්ක තියෙන connection එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් app එක live තියෙනකම්. ආයි මැද්දෙන් connect කර ඉන්න ඕනේ නැහැ. හරි. මම දැන් ආයි app එක run කරගන්න npm run dev. මම දැන් ආයි refresh වෙනවා. හරි. මම මෙතනම මේ වීඩියෝ එකෙන් මම අපේ folder structure එකත් හදාගන්නම් මෙහෙම. අපිට ඕනේ මේක ඇතුලේ තියෙනවා login තියෙනවා සහ register තියෙනවා. login එක ඇතුලේ අපි දාන page.tsx එකක්. මම මේ කෝඩ් ටික පස්සේ ඊළඟ වීඩියෝ එකේ ගහන්න කරන්න. ඒ මම මේ ඔත් එක වරහන් ඇතුළේ දැම්මේ. මට පුළුවන් නිකන් වරහන් නැතුව ගහන්න. next වල තියනවා දෙයක්. එහෙම ගැහුවොත් වරහන් නැතුව ගැහුවොත් ඒ කියන්නේ වරහන් නැතුව නිකන් ඔත් කියලා ටයිප් කරොත් එතකොට මම මේ login page එක access කරන්න ඕන localhost 3000 ඔත් login කියලා. එතකොට මෙහෙම වරහන් ඇතුලේ ගැහුවොත් වෙන්නේ මේ ඔත් කියන එක එයා ගණන් ගන්න නැහැ. නිකන් login කියලා අපිට ටයිප් කරන්න පුළුවන්. ඒ අපි වරහන් දාන්නේ ඒකට. ඊළඟ ෆෝල්ඩර් එක තමයි admin එක. admin එක ඇතුලේ page.tsx එකක් හදාගමු. say dashboard. Products. Providers. හරි. products එක ඇතුලේ අපි ID කියලා ෆෝල්ඩර් එකක් හදාගන්නවා. ඒක ඇතුලේ page.tsx එකක් හදනවා. මම මේ products ෆෝල්ඩර් එක ඇතුළට ID කියලා කොටු වරහන් ඇතුලේ ෆෝල්ඩර් එකක් හදලා ඊට පස්සේ ඒක ඇතුළට page.tsx එක දැම්මා. මම මේක කොටු වරහන් ඇතුලේ හැදුවේ ඇයි කියලා මම ඒක ඉස්සරහා වීඩියෝ වල කියන්න. දැම්ම කිව්වට ලොකුවට ID එකක් තේරෙන්නේ නැහැ. ඊට add folder එක ඊට පස්සේ අපි තව ෆෝල්ඩර් එකක් හදාගන්නවා lib කියලා. මේක ඇතුලේ මම හදාගන්නවා models කියලා ෆෝල්ඩර් එක. මේක ඇතුලේ අපි හදාගන්නවා
user.ts සහ product.ts. හරි. ඒ models folder එක lib folder එකේම තව ෆයිල් එකක් හදාගන්න අපි. අපේ MongoDB connection එක තියාගන්න. mongodb.ts. මේ තමයි අපේ front end එකට අදාළ වෙන pages ටික. තව එකක් තියෙනවා මෙතන provider එකක් තියෙනවා session provider wrapper කියලා එකක්. ඒක next. auth එකේ එන්නේ session provider එක. මම ඒකත් හදාගන්න දැන්ට නම. මේ තමයි front end එකට අපිට අදාළ වෙන ෆයිල් ටික. අපි දැන් හදාගමු මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේ API ෆයිල් එකක් ගැන. ඒක තමයි මේක ඇතුළේ තමයි back end code එක තියෙන්නේ අපි. මේක ඇතුළේ අපි හදාගන්නවා register ෆයිල් එකක්. ඒක ඇතුළේ අපි හදාගන්නවා route.ts. අපි මේව මම කලින් වීඩියෝ එකෙත් කිව්වා අපි මේ ෆයිල් වල page.tsx කියන වගේ backend එක යන්නේ route.ts. මේකත් folder name එකෙන් route වෙන්නේ. එතකොට backend එකේ දැන් backend එකේ මේ route එක යන්නේ localhost 3000/api/register/ කියලා ගහුවම මෙන්න මේ route ෆයිල් එකේ ඇතුලේ තියෙන කෝඩ් එක තමයි වැඩ කරන්නේ. තව ෆයිල් එකක් හදාගමු products වලට. අපි products එක ඇතුලේ id ෆයිල් එකක් හදාගමු. id කියලා ෆයිල් එක folder එකක්. ඊට පස්සේ ඒක ඇතුලේ අපි හදාගමු route.ts කියලා ෆයිල් එකක්. හරි. products folder එක ඇතුලේ we ෆයිල් එකක් හදාගමු. route.ts. ඔයාලට දැන් මේක නිකන් පැටලෙනවා වගේ ඇති නේද? මේක කිව්වොත් localhost 3000/api/products කියලා කවුරු හරි products ටික ගන්න access කරනවා නම් මෙන්න මේ route ෆයිල් එක ඇතුලේ තියෙන කෝඩ් එක තමයි run වෙන්නේ. localhost 3000/api/products/ කියලා තව product එකේ ID එකක් හරහා මොකක් හරි product එකක් access කරනවා නම් ඔයා හිතන්න product එකක් එක විස්තර ගන්න, product එක update කරන්න, product එකක් delete කරන්න වගේ දෙයකට අපිට මෙන්න මේ route ෆයිල් එක ඇතුලේ තියෙන කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි හදන auth ෆයිල් එක. මේ auth ෆයිල් එක අපි හදන්නේ login සහ sign in sign up වලට විතරයි. මේකේ මේක සම්පූර්ණයෙන්ම භාවිතා වෙන්නේ next auth එකට. මෙතන 33ක් තියෙනවා. 1 2 3යි. next auth කියලා කොටු වරහන වහන්න. මේ නම හරියටම තියෙන්න ඕන. next auth එක access කරන්නේ මෙන්න මේ නම බලලා තමයි. ඊට පස්සේ මේක ඇතුලේ අපි හදන්න ඕනේ route.ts කියලා ෆයිල් එක. මම ඉස්සරහා වීඩියෝ එකේ next auth ගැන කියලා දෙන්න. දැනට මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන උනේ කොහොමද ෆයිල් ස්ට්‍රක්චර් එක හදාගන්නේ, boilerplate code අයින් කරන්නේ කොහොමද, මොනවද අයින් කරන්න ඕන code, package.json එක කියන්නේ මොකද්ද, අපේ project එක run කරන්නේ කොහොමද, ඒ දේවල් ටික මට කතා කරන්න ඕන උනේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.